එක දවසක කිකිලියක් පාරේ ගමන් කරමින් හිටියා. එතකොට එයාට පොඩි බිත්තරයක් හම්බුණා. කිකිලිය කල්පනා කළා අනේ මේ බිත්තරේ මගේ නෙවෙයිනේ. මම මේක අයිතිකාරයාට දෙන්න ඕන කියලා. ඉතින් කිකිලිය බිත්තරේ අරගෙන ගෙයින් ගෙට ගියා අයිතිකාරයා හොයන්න. හැබැයි කාටවත් අයිති නැහැ. අන්තිමේදී කිකිලිය තීරණය කළා මම මේ බිත්තරේ පරිස්සම් කරන්නම් කියලා. දවසක් ඒ බිත්තරේ පුපුරුලා පුංචි දරුවෙක් එළියට වැත්තා. ඒ දරුවා කවුද දන්නවද? අලියෙක්. කිකිලියයි අලියයි හොඳම යාළුවෝ වුණා. දැන් ප්‍රශ්න අහන්නද? හරි. දෙවැනි ප්‍රශ්නේ. කිකිලිය අයිතිකාරයා හොයන්න ගෙයින් ගෙට ගියාද? තුන්වැනි ප්‍රශ්න මේ කතාවේ අන්තිමට මොකද වුනේ? කිකිලියයි අලියයි මොන වගේ යාළුවෝද?